අයිබෝන් යාළුවනේ ඩිලෝන් ඇග්‍රි YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි ගෙනල්ලා තියෙන්නේ මගේ ස්ලැබ් එක උඩ කරපු මිංචි වගාවක්. ඉතින් යාළුවනේ මිංචි වගාවක් කොහොමද කරන්න කියලා මේ වීඩියෝ එකේ දිගටම බලන්න. ඊට අමතරව මම කියන්නම් මිංචි වගාවකින් වාණිජම වගාවක් කරගෙන යන්නේ කොහොමද? ඒ කියන්නේ ආදායමක් ලබා ගන්න කොහොමද කියලා මම කියලා දෙන්නම් ඉස්සරෝම. ඉතින් යාළුවනේ දැන් මේ පොලිමක මං පැල 32ක් දාලා තියෙනවා. ඒ කියන්නේ මේ පැත්තේ 16 මේ පැත්තේ 16 32ක් දාලා තියෙනවා. ඉතින් මේ පැත්තේ පැල 32ක් දාලා තියෙනවා. දැන් අපි පහළ කොටසේ මේකට දාන්න පැල 32ක් මේ හදනවා. ඉතින් ඔහොම මම දිගට දාන යනවා. මොකද මං නුවරින් ගෙනා මේ වගේ පැකට් එකක්. ඉතින් ඒ පැකට් එකේ මම ඕගොල්ලොන්ට පෙන්වන්න නැවත හදාගත්ත පැල වගේක්. දැනට මාස 3කට කලින් තමයි මම මේ වගේ පැකට් එකක් ගෙනාවේ. ඉතින් මේකෙන් තමයි මේ බෝ කරගෙන තියෙන්නේ මේ පැල ප්‍රමාණය. මොකද එක දණ්ඩක් හිටවපුවාම සතියකට විතර මේ වගේ සාමාන්‍ය සාර්ථකව හැදිලා එනවා. ගස් ඉක්මනින් මුල් ලැබෙනවා මේ වගේ. ඉතින් යාළුවනේ දැන් මේ වගේ පැකට් එකකින් අපිට පුළුවන් සාමාන්‍යයෙන් මිටි දෙකක් විතර කඩා ගන්න. ඒ කියන්නේ මේ වගේ මිටි දෙකක් විතර අපිට පුළුවන් සාර්ථකව මේ පැකට් එකක් හැදුනොත් කඩා ගන්න. එතකොට මේ මිටියක් සාමාන්‍යයෙන් රුපියල් 100ක් වගේ මිලකට තමයි පොලේ අලවි කරන්නේ. මේටෙඩි පොඩ්ඩක් ලොකු මිටි. ඉතින් 100ක් කියන්නේ සාමාන්‍යයෙන් මේ පැකට් එකක් හොඳටම වර්ධනය වුණොත් මිටි දෙකක් කඩා ගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් පර්චස් දෙක විතර කොටසක ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් අඩි 35ක් විතර දිග ඉතින් මේ පැත්තට අඩි 16ක් විතර පල්ලට ගත්තොත් පර්චස් දෙක වගේ කොටසක අපිට පුළුවන් පැකට් 200ක් තියාගන්න. පැකට් 100ක් තියාගන්න. පැකට් 100කින් මිටි 200ක් කඩා ගන්න පුළුවන්. එතකොට ඕගොල්ලොන්ට හිතෙනවා ඇති මේ මිටියක් අපි රුපියල් 80කට අලෙවි කරන් සාමාන්‍යයෙන් රුපියල් 16000ක වගේ මුදලක් මාසෙකට ගන්න පුළුවන්. ඒ කියන්නේ මාසෙකට දෙපාරක් කඩන්න පුළුවන් මේ වගේ. ඉතින් මම කොහොමද මේ වගාව කරන්න කියලා දෙන්නම්. ඉස්සරෝම වගාවේ ගුණයන් ගැන කියලා දුන්නොත් මේ සාමාන්‍ය අපිට උදේට මේ වගේ මිංචි දළු දෙකක් තුනක් කඩලා දාලා අපිට මේ වගේ තේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් මේක සාමාන්‍ය සැර වැඩි. ඒ හින්දා ගෑස් ටික් තියෙන කට්ටිය පාවිච්චි කරන්න එපා. මොකද පාවිච්චි කරොත් සාමාන්‍යයෙන් දැවිල්ල වගේ අල්ලනවා. ඉතින් යාළුවනේ සාමාන්‍යයෙන් ගොඩාක් මහත කට්ටිය ඉන්නවා. මහත් සාමාන්‍ය ශරීරයක් මහත් වෙන්නේ අපි කන කෑම වල තියෙන මේද තත්වය ඇඟේ තැන්පත් වෙන එක හින්දානේ. ඉතින් ඒගොල්ලොන්ට මේ වගේ මිංචි දළු දෙකක් තුනක් විතර දාලා උදේට මේ වගේ තේ එකක් මිංචි තේ එකක් පාවිච්චි කරොත් ඇඟේ තියෙන මේදේ තත්වය දහණය වෙනවා. හරිද? ඒ නිසා මේදේ තත්වය දහණය වෙන්න මේ වගේ උදෑසන හැමදාම වගේ මේ වගේ මිංචි තේ එකක් පාවිච්චි කරොත් සාමාන්‍යයෙන් ටික කාලයක් පාවිච්චි කරනකොට තමන්ගේ ඇඟේ තියෙන මේදේ දහණය වෙලා බර අඩු කරගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මේ මිංචි වල තියෙන ಗುಣ ගැන කිව්වොත් සාමාන්‍යයෙන් මේ මිංචි වල විටමින් A, විටමින් C, විටමින් E, විටමින් K, විටමින් B වගේ සංයෝග තියෙනවා. ඊට අමතරව යකඩ, කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම්, ෆොස්ෆරස් වගේ දේවලුත් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ ගොඩාක් ಗುಣ අඩංගු වෙන හින්දා මිංචි වටිනාකමින් වැඩි ශාකයක් වෙලා තියෙනවා. ඉතින් ගොඩාක් දුරට මේවා බටහිර රටවල තමයි වවන්නේ. ඉතින් ලංකාවේ නම් නුවර ප්‍රදේශයට තමයි වැවෙන්නේ ඉතින් ගොඩක්. නමුත් මේ කුරුණෑගල ඒ වගේ ප්‍රදේශවල ඒ කියන්නේ සීතල නැති ප්‍රදේශවල හදනවා නම් හොඳට හිරු එළිය වැටෙන තැනක හදන්න ඕන. ඉතින් සාමාන්‍යයෙන් ගහකින් වතුර වැටෙන වගේ තැනක හදන්න එපා. මොකද එතකොට මේ වගේ කොළ දිය වෙලා වගේ යනවා. ඉතින් සාමාන්‍ය හිරු එළිය වැටෙන තැනක හැදුවොත් මේ වගේ සාර්ථකව ඕගොල්ලොන්ට හදා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ දැන් මම කියලා දෙන්නම් මේ මිංචි දැල්ලක මෙහෙම ගුණයකුත් තියෙනවා. සාමාන්‍ය අපිට උදේට අර ගැබිනි අම්මලාට උදේට අර ඕක්කාරයේ වමනේ වගේ එනේවට මේ මිංචි තේ එකක් බිව්වොත් ඒ වමනේ වගේ තත්ත්වයේ මග හරව ගන්න පුළුවන්. ඊට අමතරව අපිට සාමාන්‍යයෙන් අජීර්ණයක් වෙන්නේ අර බඩේ ඒ කියන්නේ අපි කාපු කෑම දිරවීමක් නැති වුනහමනේ. ඒ හින්දා ඒ දිරවීම නැති වුනහම මේ මිංචි වලට පුළුවන් දිරවීම ඇති කරලා අපේ අර බඩේ අජීර්ණ තත්ත්වය නැති කරන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් බටහිර කෑම වල අනිවාර්යයෙන්ම මේ මිංචි දැල්ලක් දාලා තියෙන්නේ.
අපි ඒ කන කෑම එක ඉක්මනින් දිරවීමට තමා පහසු වෙන්න තමයි මේ මිංචි භාවිතා කරන්නේ. ඉතින් ලංකාවෙත් මම දැකලා තියෙනවා ඔය මේ බුරියානි ඊට අමතරව තෝසේ වගේ දේවල් වලට මේ මිංචි සම්බෝලේ පාවිච්චි කරන්නේ ඒ කෑම එක ඉක්මනින් හොඳට දිරව ගන්න තමයි. ඉතින් අපි බලමු මේ පැලයක් කොහොමද පැල කරගන්න කියලා. ඉතින් මේ වගේ මේ අත්තක් තමයි මේ මුල් අද්දලා තියෙන්නේ. ඒ කියන්නේ මේ වගේ මේ අත්තක් මෙහෙම පැකට් එක හිටවපුවාම වදල් සහිත ස්ථානයක තිබ්බොත් ඉක්මනින් මුල් අද්ද ගන්නවා. ඉතින් යාළුවනේ මේ පැලයක් අපිට මේ ආකාරයට අපිට ගලව ගන්න පුළුවන්. ඕගොල්ලොන්ට පේනවා ඇති හොඳින් මුල් ඇදලා තියෙනවා. ඉතින් මේ මුල් අද්දගත් අත්තක් මේ වගේ පැකට් එක මේ තියෙන්නේ ඉතින් අපේ අම්මගේ වැඩ. මොකද හැමතැනම වගා කරනකොට මොනවා හරි මල් පැලයක් ඒ වගේ ගෙනල්ලා හදනවා. ඉතින් යාළුවනේ මේකට අපි දාලා තියෙනවා පොල් එලි කෑලි, කරදහයියා, ගොම පොහොර මේ ඊට අමතරව මතු පිට පාස් තමයි දාලා තියෙන්නේ. ඉතින් රසායනික පොහොර මුකුත් භාවිතා කරන්න එපා. මේ වගේ මේ අපි අර ආහාරයට ගන්නකොට මොකද මේවයි කොළනේ අපි කන්නේ. එතකොට වසවිස දැම්මොත් ඒ කියන්නේ රසායනික පොහොර දැම්මොත් අපිට ඉක්මනින් ශරීරගත වෙනවා මේ වසවිස. ඒ හින්දා ඕගොල්ලොන්ට පුළුවන් නම් ඇත්තටම ඕන ප්‍රදේශයක ගොම පොහොර හොයාගන්න පුළුවන්. ඉතින් මේ ගොම පොහොර තමයි ගොඩාක්ම හොඳ මේ ශාකයට. ඉතින් යාළුවනේ දැන් මේ අපි මේකේ දැන් සතියකින් කඩලා ඊළඟ සතියේත් මේ වගේ වර්ධනය වෙනවා. ඉතින් සාමාන්‍ය සති දෙකෙන් දෙකට වගේ තමයි කඩන්න ඕන. ඉතින් ඒ වගේ වර්ධනයක් වෙනවා. ඉතින් යාළුවනේ මේ වගේ පැලයක් අරගෙන අපිට පුළුවන් මේ මෙහෙම හිටව ගත්තොත් සාමාන්‍යයෙන් ඊළඟ සතියේ ඉඳලා මේ දළු කපවුව අපිට ඉක්මනින් මේ දළු කපලා ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේ වගාව සාර්ථකව කරගන්න පුළුවන්. යාළුවනේ මේක දැන් මම නුවරින් ගෙනාවට මේ පැලයක් අපි නුවරින් අනෝ රුපියල් 200ක වගේ මිලකට තමයි ගත්තේ මේ පැකට් එක. ඉතින් ඒක නම් මම පස් දාලා ඕගොල්ලොන්ට පෙන්නන්න මේ වීඩියෝ එක කරේ. ඉතින් යාළුවනේ මේ වගාව ඇත්තටම කරනවා නම් ඒ කියන්නේ කුරුණෑගල ඔය සීතල නැති ප්‍රදේශයක වවනවා නම් මේ වගේ ස්ලැබ් එකක් උඩ වවා ගත්තොත් අපිට හොඳ ආදායමක් ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලොන්ගේ පොඩි ළමයි වගේ ඉන්නවා නම් ඒගොල්ලොන්ටත් වසවිස නැති පලා වර්ගයක් අපිට ගෙදරම හදාගන්න පුළුවන්. ඉතින් මම දන්නවා ඉතින් සාමාන්‍යයෙන් මුගුණු වෙන්න වගේ වගා කරනවා ලොකුවට ව්‍යාපාර කරන අය මුගුණු වෙන්න පළවෙනි පාර කපනවා ඊට පස්සේ යූරියා වගේ රසායනික පොහොරක් භාවිතා කරනවා. ගොඩාක් අය ඉන්නවා ඉතින් තමන්ගේ සෞඛ්‍යය ගැන හිතනවා වගේම තවත් කෙනෙකුගේ සෞඛ්‍යය ගැන හිතන අය ඒගොල්ලෝ භාවිතා කරන්නේ ගොඩක් ගොම පොහොර, කුකුල් පොහොර වගේ දේවල්. ඉතින් ඒ වගේ ගොඩාක් අපිට හොයාගන්න අමාරුයි. ඉතින් දැන් හැමෝම දන්නවා මේවට යූරියා භාවිතා කරනවා, රසායනික පොහොර භාවිතා කරනවා, ඊට පස්සේ කෘමිනාශක භාවිතා කරනවා කියන හින්දා ගොඩාක් අය ඉතින් ගෙවල් වල වගා කරගන්න බලනවා. ඉතින් ඒ වගේ අයට මේ වගේ දෙයක් වගා කරගත්තොත් ඇත්තටම සාර්ථක මේ පලා වර්ගයක් ගෙදරම නෙලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේවා සාමාන්‍යයෙන් දිලීර රෝග ඊට අමතරව පණු රෝග ඒ වගේ දේවල් ගොඩක් අඩුයි. දැන් දිලීර රෝග සාමාන්‍යයෙන් මේ දවස්වල හොඳට මෙහෙට වර්ෂාපත නේ දැමුත් මේ වැහි කරවල වගේ තියෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවට ඇත්තටම දිලීර රෝග එනවා වැඩි. ඒ වුණාට මේ ස්ලැබ් එක උඩ හදලා තියෙන හින්දා ගස් වලින් වතුර වැටෙන්නේ නැති හින්දා මේවට කිසිම දිලීර රෝගයක් ඇවිල්ලා නැහැ. ඉතින් ඕගොල්ලොන්ට පේනවා ඇති මේ එක පඳුරකටවත් දිලීර රෝග ඇවිල්ලා නැහැ. එහෙම වෙලා තියෙන්නේ අර හොඳින් අවුව වැටෙන තැනක හදලා තියෙන හින්දා. ඊට අමතරව යාළුවනේ අපි මේක දැන් මේ පැකට් වල අපි පළවෙනි පාර නයිමිරිස් වගා කරේ. ඉතින් මේ ඕගොල්ලොන්ට පේනවා ඇති මේකේ මේ නයිමිරිස් වවපු ගහ මෙහෙම තාම තියෙනවා. ඒ කියන්නේ නයිමිරිස් ගහ කපලා අයින් කරලා ඒකේ තමයි අපි නැවත මේක වගා කරලා තියෙන්නේ. ඉතින් පොහොර ගොඩාක්ම අවශ්‍ය නොවන සාකයක් මේ ඉතින් ඒ හින්දා ඕන කෙනෙකුට මේක වවා ගන්න පුළුවන්. අර මං කිව්වා වගේ ගොම පොහොර, කරදහයියා ඊට අමතරව පොල් එලි කෑලි ඊට අමතරව මතු පිටපස් භාවිතා කරන්න. දැන් යාළුවනේ මේකට අපි ස්ලැබ් එකක් උඩ වවලා තියෙන හින්දා වතුර දමා ගන්න අපහසුයි. ඒ හින්දා අපි මේ ඩ්‍රිප් ඉරිගේෂන් ලයින් දාලා තියෙනවා. ඉතින් මේ යනවා මේ බටවල තමයි වතුර යන්නේ. ඉතින් ඒ වගේ පහසු ක්‍රමයක් භාවිතා කරොත් සාමාන්‍යයෙන් ජොබ් එකකට යන කෙනෙකුට උනත් මේ වගේ පැකට් 100ක් 200ක් දාගෙන අමතර ආදායමක් විදිහට මාසෙකට රුපියල් 30000ක වගේ ආදායමක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ පැකට් එක සාමාන්‍ය එළවලු කඩේකට වගේ රුපියල් 80කට වගේ ගන්නවා. මාකට් එකේ තියෙන පැකට් මිටි නම් සාමාන්‍යයෙන් පොඩි ඒවා රුපියල් 50ටක් තියෙන මම දැකලා තියෙනවා. මේ ඒ කියන්නේ කාගීස් වගේ ඔය ෆුඩ් සිටි වල මම දැකලා තියෙනවා.
ඉතින් ලොකු මිටිය 100ට වගේ විකුණන්නේ. ඊට අමතරව එළවලු කඩවලට ඇත්තටම නිකන් හැදෙන ගහක්නේ. එතකොට ඕගොල්ලොන්ට රුපියල් 50කට දුන්නත් අමතර ආදායමක් විදිහට ලබා ගන්න පුළුවන්. ඉතින් රෝග එනවා අඩුයි. මේ වගේ ක්‍රමයකටත් යන්න ඉතින් ඕගොල්ලෝ ඒ කියන්නේ වගාව ඉදිරියට කරගෙන යනකොට දැන් අපිට අර ස්ලැබ් එක උඩට වතුර අදින්නයි අපහසු හින්දා තමයි මම මේ ඩ්‍රිප් ඉරිගේෂන් ලයින් එක දාලා තියෙන්නේ. ඉතින් යාළුවනේ අපි බලමු මේක ඵලදාව නෙලා ගන්න කොහොමද කියලා. මේ වගේ සාමාන්‍යයෙන් හොඳ කතුරක් භාවිතා කරන්න. ඊට අමතරව අපි දැන් මේකට තමයි ඵලදාව නෙලා ගන්නේ. එතකොට මේ කතුර භාවිතා කරනකොට දිලීරනාශක අපිට භාවිතා කරන්න පුළුවන්. නමුත් මේ වගාව අපි මේ කපලා ගත්ත දවසේ ඉඳලා දවස් දෙකක් විතර ඇතුළත අපි ආහාරයට ගන්න හින්දා දිලීරනාශක භාවිතා කරන්න එපා. මේක හොඳට උණු වතුර ගිල්ලලා තියන්න. ඒ උණු වතුර ගිල්ලලා තියලා ගෙනල්ලා මේ වගේ අපිට පුළුවන් සාමාන්‍යයෙන් මෙහෙම කපා ගන්න. එතකොට මේ කපා ගත්තට පස්සේ ඊළඟ පාර මේට වගේ දෙගුණයක් මේ ඵලදාව හැදෙනවා. ඉතින් යාළුවනේ මෙහෙම කපාගෙන සාමාන්‍යයෙන් ඔයාලට පේනවා ඇති මේකකින් අපිට සාමාන්‍ය එක පැකට් එකකින් මිටි දෙකක් වගේ කපා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම නම් කියන්නේ Tamanට අවශ්‍ය දේ Taman ගෙදර හදාගත්තොත් ඇත්තටම වසවිසන් නැති ආහාරයක් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ කාට හරි මේ වගාව ගැන දැනගන්න ඕන නම් මගේ නම්බරේ ඩිස්ක්‍රිප්ෂන් එකේ උඩින්ම දාලා තියන්නම් 077යි 66යි 44යි 310. ඉතින් ඊට අමතරව තව මොනවා හරි ඕගොල්ලොන්ට වගාවට අවශ්‍ය මොනවා හරි දැනුමක් ලබා ගන්න ඕන නම් ඩිලෝන් ඇග්‍රි YouTube channel එක subscribe කරලා තවත් ඉදිරියට ගෙනල්ලා දෙන වීඩියෝත් බලලා ඕගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. ඊට අමතරව කෝල් එකක් අරගෙන ඔයාලට ඕනම දෙයක් අහන්න WhatsApp කෝල් එකක් ගන්න. මොකද මේ සමහර වෙලාවට ඒ කියන්නේ මැසේජ් එකක් දාලා තියන්න සමහර වෙලාවට ෆෝන් එක ළඟ තිබ්බේ නැත්නම් නැවත ඒ කෝල් එක ගැන අවධානය යොමු නැත්නම් අපහසුතාවයට ඕගොල්ලෝ පත් වෙන්න පුළුවන්. ඒ හින්දා WhatsApp මැසේජ් එකක් දාලා තියන්න. ඉතින් ඕගොල්ලොන්ට පේනවා ඇති දැන් මෙතන මේ භාගයක් විතර කැපුවේ. ඉතින් මෙතන තියෙනවා සාමාන්‍ය මිටියකට වගේ ප්‍රමාණයක්. ඉතින් ඒ හින්දා ඇත්තටම මේ මිංචි මාර්ම සුවඳයි. පොඩි වුණත් මාර සුවඳක් එන්නේ. ඉතින් ආහාරයකට පාවිච්චි කරන්න ඇත්තටම හොඳ ශාකයක්. ඉතින් මගේ වීඩියෝ ඉදිරියටත් බලන්න. ඒ වගේම ඩිලෝන් ඇග්‍රි channel එක subscribe කරන්න. ඒ වගේම කාට හරි මේ වගේ පැලයක් ගෙන්න ගන්න ඕන නම් අපිට WhatsApp message එකක් දාන්න. මේ කුරිය මගින් උනත් ලබා ගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක බැලුවට ස්තුතියි.